ලංකාවේ දුෂ්කර ගමක දුප්පත් ගෙදරක ඉපදුණු මේ පොඩි කොල්ලට රෑට පාඩම් කරන්න ලයිට් තිබුණේ නැහැ. එයා රෑලි වෙනකල් පාඩම් කළේ තැපැල් කන්තෝරුව ගාව ලයිට් එළියෙන්. ඉස්කෝලේ ඇරිලා එයා ගෙදර ගියේ නැහැ. පවුලේ බර කරට ගත්තු එයා කෝච්චි පෙට්ටි වල ටොෆි විකුණලා කීයක් හරි හොයාගත්තා. දවසක් එයාගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් කෝච්චියේ ඉන්නවා දැකලා ලැජ්ජාවට එයා ටොෆි ට්‍රේ එක සීට් එක යටට තල්ලු කරලා හැංගුණා. වැඩි වියට පත් වෙනකොට කීයක් හරි හොයාගන්න එයා පොඩි ළමයින්ට ටියුෂන් කළා. එයාගේ හීනේ උනේ කවදා හරි කැම්පස් යන එක. අන්තිමේදී එයාගේ ගමේ ඉස්කෝලෙන් කැම්පස් ගිය පළවෙනි ළමයා වුණා. ඒත් 80ට භීෂණය නිසා එයාගේ ගෙදර ගිනි තියද්දි එයාගේ ජීවිතේ බේරගන්න කැලෑ වදින්න වුණා. යහළුවෝ එකා දෙන්න අතුරුදහන් වුණා. පාර අරින්නේ ටයර් සෑවල් පත් වුණා. මරණය එයාගේ පස්සෙන්ම එලවන්න ගත්තා. හැමෝම හිතුවේ එයාගේ කතාව ඉවරයි කියලා. ඒත් එයා ආවා. බාධක මැදින් එයාගේ උපාධිය ගත්තා. 2000 වසරේ පාර්ලිමේන්තුවට එනකොට එයාට සැප වාහන තිබුණේ. එයා ආවේ පාරේ බස් එකේ. කෝටිපති දේශපාලඥයෝ මැද්ද එයා තනි වුණා. හැබැයි එයා කට ඇරියාම පාර්ලිමේන්තුව හෙලවුණා. පොරුන්ගේ ඇස් වලට ඇඟිල්ල දාලා එයා ප්‍රශ්න කරන්න ගත්තා. මුළු රටම එයාව අඳුරගත්තා. දේශපාලනයට ආපු එයාට මිනිස්සු hina වුණා. 3 කියලා අපහාස කළා. ඒත් එයා දුෂ්කර ගමනක් ආපු කොල්ලෙක්. එයා ලේසියෙන් පෙරදුනේ නෑ. ටොෆි විකුණලා ඉගෙන ගත්තු ටියුෂන් කරලා ජීවත් වුණු ඒ කොල්ලා 2024 දී රටේ ජනාධිපති වුණා. මේ දුක දිනපු අරගලෙන් උපන් අනුර කුමාරගේ කතාවයි.